මෙතෙන්දි මූලික වශයෙන්ම කියන්නේ මිලියන 2.5ක් වූ සක්‍රීය වැඩ කරන ජනතාවක් නියෝජනය කරනවා මිලියන 2.5ක ජනතාවක් ආවරණය වෙනවා මෙම අරමුදල් දෙකෙන් 1956 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගත් රජයෙන් බිහි වෙනවා සේවක අර්ථසාධක අරමුදල ඒ වගේම එක්සත් ජාතික පක්ෂය මුල් කරගත් රජයකින් බිහි වෙනවා ETF එක නැත්නම් සේවා භාරකාර අරමුදල් එක මෙතෙන්දි මෙම අරමුදල් දෙකේ අපි තේරුම් ගන්න ඕනේ මෙම අරමුදල් දෙකෙන් ව්‍යුහයන් හා මෙම අරමුදල් දෙකෙන් වැඩ කරන ලෝකෙට හම්බ වෙන ප්‍රතිලාභ දෙආකාරයි. විශේෂයෙන්ම සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදලෙන් හම්බ වෙන්නේ විශ්‍රාම ගැන්වීමත් සමග විශ්‍රාම වයස එළඹීමත් සමග ඔවුන්ගේ ජීවිතේ විශේෂයෙන්ම ලංකාව වගේ රටක් ගත්තොත් අද ආර්ථික ප්‍රශ්නත් එක්ක උද්දමනය වගේ දේවල් එක්ක වැඩ කරන සේවකයෙක් විශ්‍රාම ගියාට පස්සේ සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදලෙන් ප්‍රතිලාභ හම්බ වෙන්නේ. ඒ වගේම සේවා ETF එකෙන් ගත්තාම ප්‍රතිලාභ හම්බ වෙන්නේ වසර 5කට සැරයක්. ඔවුන් සමාජ ආරක්ෂණ කටයුතු හා සෞඛ්‍ය හේතු මත හා ඔවුන්ට ගන්න පුළුවන් වසර 5කට සැරයක්. එතකොට මේ ව්‍යුහයන් දෙක මේ 52 වැඩ කරන ලෝකය එවකට රජයන් විසින් ඔවුන්ට දෙන්න උනේ සමස්ත වැඩ කරන ලෝකය මෙම අවස්ථාවන් දෙක ලෝක ප්‍රවණතාවන හා ලෝකේ දිනාගත් අනිත් රටවල් වල දේවල් බලලා ලංකාවට ඒ විදිහට මේ භාරකාර මණ්ඩල දෙක පිහිටවපු නිසා. එතකොට එවැනි අධ්‍යයනයක් නැතුව විශේෂයෙන්ම සේවක නියුක්තිය සේවක අර්ථසාධක අරමුදලේ ට්‍රිලියන 4.6කට එහා ගිය මුදලක් මේ වෙනකොට පවතිනවා. ඒ වගේම ETF එකේ බිලියන 500කට ආසන්න මුදලක් මේ වෙනකොට පවතිනවා. ඉතින් මෙවැනි විශාල මුදලක් පවතින්නේ මෙම මුදල් දෙකේම ගත්තහම මේ මුදල් සේවකයන්ගේ අයිතිවාසිකම තියෙන මූලික වශයෙන් සේවකයන්ට ඒ වගේම සේවා නියුක්තියන්ගේ භාරකාර සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුව විසින් අදත් ඔවුන් පිළිගත් විවිධ භාවයෙන් පෙනෙන ආයෝජනවල යොදවනවා. තව දුරටත් ඒක ඵලදායී කරන්න ඕනේ. ඒක වෙනම සංවාදයක් යන්න ඕනේ. මෙතෙන්දී අපි දකින ඒකාබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාරයේ විදිහටත් ජාතික සේවක සංගමයේ විදිහටත් ජාතික සේවක සංගමය අර්ධ රාජ්‍ය ආයතන හා පුද්ගලික අංශය මෙම අරමුදල් දෙකටම සම්බන්ධ වැඩිම සේවකව පිරිසක් නියෝජනය කරන වෘත්තීය සමිතියක්. ඒ වගේම අනිත් සියලු වෘත්තීය සමිති නියෝජනය කරනවා එම පිරිස්. මේ දකින්නේ වර්තමාන රජය මේක විවෘත සංවාදයකට භාජනය කෙරුවේ නැහැ. මොකද කිසි ලෙසකවත් පවතින රජයේ වෘත්තීය සමිති වල අදහස විතරක් නෙමෙයි වෘත්තීය සමිති අදහස කියන්නේ. මොකද මෙහි ප්‍රධාන මෙහි මිලියන 2.5ක් නියෝජනය කරන සේවකයෝ ඉන්න වෘත්තීය සමිති සියලු වෘත්තීය සමිති වල විවෘත සංවාදයකට භාජනය කළ යුතුයි. මොකද මාසයක් දෙකක් කියන්නේ ලොකු කාලයක් නෙමෙයි. මෙවැනි ලංකාවේ වැඩ කරන පන්තියට නැත්නම් වැඩ කරන ලෝකේ ඔවුන්ගේ ප්‍රධාන ඔවුන්ට තියෙන ආරක්ෂිත අරමුදල ගැන තීරණයක් ගන්නකොට ඒක පවතින ඊටාම ලඝුකට පවතින රජයේ වෘත්තීය සමිතියට හෝ NLC එකට මේක දාලත් නැහැ. අපිත් එහි සමාජිකයෝ වෙනවා. නමුත් එහෙමත් මදි මෙය අනිවාර්යයෙන්ම මාස ගාණක් වැඩි කාලයක් අරගෙන සම්පූර්ණ වෘත්තීය සමිතියක කතා කරලා ඒ සියලු දෙනාගේ එකගත්වේ. මොකද ගන්න සියලුම දෙනා විශේෂයෙන්ම CM එක වගේ වෘත්තීය සමිති තියෙනවා. ජාතික සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිතිය නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගත්ත. තව ඒ වගේම ක්‍රියාත්මක වෙනවා විවිධ වෘත්තීය සමිති නිදහස් වෙළඳ කලාපාර්ශ්විතව වෙනම විශේෂ වෘත්තීය සමිති තියෙනවා. ඒ වගේම සමහර විශේෂ අරමුණු විශේෂ මේ සෙක්ටර්ස් නියෝජනය වෙන්න බිහි වෙච්ච වෘත්තීය සමිති තියෙනවා. මේ ප්ලාන්ටේෂන් සෙක්ටර් එක වගේ ඒවා. ඉතින් මේ සියලු වෘත්තීය සමිති නියෝජනය වෙන්න මේක අපි පුළුල් සංවාදයකට ලක් කළ යුතුයි. පුළුල් සංවාදයකට ලක් කළා සියලු වෘත්තීය අති බහුතර වෘත්තීය සමිති සම්මේලන වලින් වෘත්තීය සමිති වලින් වැඩි සේවක සංඛ්‍යාවක් නියෝජනය කරන වෘත්තීය සමිති වල එකඟත්වයෙන් මෙහි වෙනස්කම් තියෙන තත්ත්වයට වැඩිය සේවකයන්ට වරප්‍රසාද හම්බ වෙන විදිහට තමයි මේ සකස් විය යුත්තේ.